Welcome back to my YouTube channel ළමයි. ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අද අපි මේ යන්නේ දිවිනම්මෝරේ පල්ලිය කියලා තමයි මේ පල්ලියට කියන්නේ. රෝමේ ඉන්න අය නම් ගොඩක් අය දන්නවා මේ පල්ලිය. මොකද ගොඩාක් ખાස්කම් තියෙන හරිම ලස්සන පල්ලියක් ඒක. මොකද තියෙන ලොකේෂන් එකත් එක්ක මාරම ලස්සනයි. කඳු වටේ තියෙනවා හරිම ලස්සනයි. ඉතින් ළමයි මම වීඩියෝ එක ගන්න මෙන්න මෙයාත් ගියා බලන්න මෙයාගේ ලස්සන ළමයි හරිම කියුට් ඒ වගේ ගොඩාක් පූසු එතන හිටියා ගෙදර අරන් යන්න හිතනවා. ඉතින් දැන් මං ඔයාලා එක්කයි යනවායි පල්ලිය වටේ ඇවිදින්න. මේ තමයි පල්ලිය ඉස්සරහා හරිම ලස්සනයි. එතන ගවලණයකුත් හදලා තිබුණා ළමයි. ලොකු ගවලණයක්. ඉතින් හරිම ලස්සනයි. එදා වැස්ස දවසක් ඇත්තටම අපි වැස්සේ තමයි ගියේ. වැස්සයි සීතයි හුලං ඔක්කොමත් එක්ක. ඉතින් ඒත් අපි ගියා ඒ පල්ලියට යන්නම ඕන නිසා අපි හැමෝම ඉතින් මේ තියෙන මම අර කලින් කිව්ව ගවලනේ හරිම ලස්සනයි. ඒක ලොකුවට බර ලයිට්ස් දාලා එහෙම ලොකුවට පීන්නේ නැහැ දවල් නිසා. හැබැයි රැට මං හිතනවා හරිම ලස්සන ඇති කියලා මෙතන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔය බිත්තිවල ඔය හැම තැනම තියෙන්නේ මිනිස්සු බාර ඔප්පු කරපුවා. ඉතින් ගොඩාක් ખાස්කම් තියෙන පල්ලියක් තමයි හුඟක් සිංහල අය යන හැමෝම දන්නවා කියන පල්ලියක් තමයි මේ දිවිනමෝරේ පල්ලිය කියලා කියන්නේ. ඕගොල්ලොත් අනිවාර්යෙන් රෝමේ හරි ඉතාලියට හරි ආවොත් අනිවාර්යෙන් යන්න ඕන පල්ලි වලින් එකක් තමයි මේ දිවිනමෝරේ පල්ලිය කියන්නේ. හරිම ලස්සනයි ලොකේෂන් එකත්. ඕගොල්ලෝ ආවොත් ඉතින් මෙතන පල්ලි දෙකක් තියෙනවා. අපි දැන් මේ ආවේ කන්ද උඩ තියෙන පල්ලියට. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ මම අර කලින් කියපු අනිත් පල්ලියට යන්න. ඒ පල්ලිය තියෙන්නේ ඔතනින් ඔය පඩිපෙළෙන් ගියාම ඒ පල්ලියට යන්න පුළුවන්. ඉතින් ළමයි මම දැන් ඔය යන ගමන් තමයි ඉන්නේ. එච්චර ලොකු දුරක් නැහැ විනාඩියක දුරක් වගේ තමයි මේ පල්ලිය ඉඳලා අනිත් පල්ලියට තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ පල්ලිය. ඒ පල්ලිය එක්ස්ටීරියර් එක වගේම තමයි ළමයි ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි. ඉතින් කලින් පල්ලිය නම් එහෙම නෑ. හැබැයි කලින් පල්ලිය ගොඩක් ඇතුළ ගොඩක් ලස්සනයි. ඉතින් මේ පල්ලිය එළිය වගේම ඇතුළත් ගොඩක් ලස්සනයි. එදා ගොඩක් සෙනග හිටියේ නෑ මොකද වැස්ස දවසක් නිසා. දැන් ඔයාලා බලනවද අපි මේ කොහෙද යන්නේ කියලා? අපි දැන් මේ යන්නේ මැක්සිමෝ shopping mall කියලා එකකට ෆිල්ම් එකක් බලන්න. ඔන්න තාලේ හයි කිව්වා. ඉතින් ওই shopping mall එකේ ඉස්සරහා හරිම ලස්සන shops වගේක් තිබුණා. චූටි ඒවා තිබුණා. ඇත්තටම මොනවාද කියන්නත් දන්නේ නැහැ සමහර ඒවා. හැබැයි හරිම ලස්සනයි බලන්න. ඒ වගේ shops 3-4ක්ම එතන තිබුණා. ඉතින් එතනින් අපි ඇත්තටම කිව්වොත් මුකුත් ගත්තේ නැහැ. ඉතින් ඒ shopping mall එකත් හරිම ලස්සන ඩෙකරේට් කරලා තිබුණා. ගොඩක් ලස්සන දේවල් ඇතුලේ තිබුණා බලන්න මොකද ක්‍රිස්මස් නිසායි, නිව් ඉයර් එක නිසායි ඉතින් හැමදේම නිසා හරිම ලස්සනට තිබුණා. ඊට පස්සේ බලන්න මට මේ මොකද්ද හම්බුනේ කියලා මෙන්න මේක තිබුණා ළමයි මට ගොඩාක් දේවල් අරන් යන්න තිබුණා. ඊට පස්සේ අපි මේ ටයිගර් එකට ගියා බබාලට ටයිගර් එකට යන්න ඕනි කියලා. මමත් ඉතින් ওই චූටි එකා වගේ දන්නද ඉතින් එක එක ඒවා දදා ඉතින් කෝලම් කර හිටියා. අන්තිමට මුකුත් ගත්තෙත් නෑ. බොරුවට ඉතින් අර වීඩියෝ එකටත් එක්ක ඉතින් ඊට පස්සේ මට ওই ගැජට් එක හම්බුණා ළමයි. ඒක හරිම කියුට්. මම ඒක දැම්මට පස්සේ බලන්න ළමයි මං කියුට් නේද? ඊට පස්සේ දැන් අපි ආයෙ යනවා ළමයි. අපි කන්නත් ඕනේ කියලා හිතුවා. ඊට පස්සේ ෆිල්ම් එක බලන්නත් ඕනේ කියලා හිතුවා. අපි ගොඩක් දේවල් හිතුවා. අන්තිම ළමයි ඒව ඔක්කොම වෙනස් වුණා. කොහොම හරි අපි ෆිල්ම් එක බැලුවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එකේ බලාගෙන ඉන්න. අපි බලන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට වෙලා තිබුණ නිසා අපි හැමෝම ගියා ඇවිදින්න. ඉතින් ඔය බලන්න ළමයි එතන තියෙනවා කැෆේ මේකක්. උතන නම් තියෙන්නේ ජෙලාටෝ ඒ කියන්නේ අයිස්ක්‍රීම්. චොක්ලට් ෆවුන්ටන් එකක් තියෙනවා ළමයි. ඒකේ පීනලා කන්න හිතෙන තරම්ම මාරම ලස්සනයි ෂෝයි ළමයි. ඉතින් ඊට පස්සේ ප්‍රයිමාක් එකට අපි ගියා. කිව්වට ඇත්තටම ඉතින් ගත්තේ නැහැ මොනවද අපි ඉතින් ওই වටේ රවුම් ගගා හිටියා. ඊට පස්සේ ඉතින් මම ওই මිරර් එකක් දැක්කහම මට ඉතින් ඉන්න බෑ ළමයි නලියනවා. ඉතින් මම ওই වීඩියෝස් ගන්නවා ෆොටෝස් ගන්නවා ඕවා තමයි කරන්නේ. ඊට පස්සේ අපි ගියා කන්න. මොකද අපිට වෙලා තිබුණ නිසා අපි හිතුවා කාලම යනවා කියලා කොහොමද කැමරා යන්න බැන නිසා ඒකට සෑහෙන්න වෙලාවක් ගියා අපිට ඕඩර් කරන්න. මොකද අපි 9 දෙනෙක් හිටපු නිසා මෙනු එක ගන්න
එකින් එක්කෙනාට මෙනු එක ඕඩර් කරන්න වුණා. ඇයි කියන්න මන් දන්නේ නැහැ. KFC එකේ එහෙම කොහොම හරි අන්තිමට අපි කෑම ඕඩර් කරලා පැයකට විතර පස්සේ කෑවා. ඊට පස්සේ අපි කාලා ඉතින් අපිට වෙලා තිබුණ නිසා මේ පේන්න ආයේ ඉතින් වීඩියෝ කැමරාවක් හම්බෙලා ඉතින් මං ඉතින් කෝලම් කර කර ගියාම ඉතින් චූටි ළමයානේ. අපි දැන් මේ ෆිල්ම් හෝල් එකට යන ගමන් ෆිල්ම් හෝල් එකටත් ඇත්තටම සෑහෙන දුරක් යන්න ඕනේ. ඒකේ ෆිල්ම් හෝල්ස් විතරක්ම තිබුණා සෑහෙන ප්‍රමාණයක්. අපි හිටියේ 23. ඉතින් ওই 15 වෙනිදාට 24 වෙනකන් තමයි ඒ පැත්තට තියෙන්නේ ෆිල්ම් හෝල්ස්. අපිට යනවා ඇවට ෆිල්ම් එක බලන්න. 3D ෆිල්ම් එක. මෙන්න මේක දාලා තමයි බලන්නේ. ෆිල්ම් එක මාර විදිහට එක ෆීල් වුණා මාරම ලස්සන. ඉතින් මෙයාලා ෆිල්ම් එක ඉවරලා කියනවා අයස්සෙන් ටිකක් නින්දත් කියලා. මොකද සමහර තැන්වල චූට්ටක් බෝරින්. ඉතින් මේ තියෙන්නේ 31st night මම යාළුවෝ එක්ක එළියට ගියා චයිනීස් කන්න. ඉතින් අන්තිමට ලොකුට කෑවෙන්නේ නැහැ බඩගිනි තිබුණ නැති නිසා සූප් එකක් බිව්වා. ඊට පස්සේ අපි කට්ටිය දැන් මේ කාර් එක පාක් කරලා කොලොස්සෙෝ වලට පයින් යනවා. ඉතින් අපි අද 31st night කොලොස්සෙෝ මල්වෙඩි බලන්න තමයි මේ යන්නේ. Ready? Dimmi. Ciao. Allora, aspetta. Se no sono troppo nera. Quando sei arrivato io stavo... No, ups. Quando sei arrivato io stavo ඉතින් ඔයාලා බලනකොට කවුද මේ මගේ යාළුවා කියලා. ඉතින් මං වගේම පිස්සියක් තමයි. අපිට ඉතින් මේ පිස් වරනට පාර යනවා ඉතින්. තව අක්කා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි එයාලගේ අයියලයි ඔක්කොම කට්ටිය එකතු වෙලා තමයි යන්නේ. මෙයා ඉතින් සින්දු කියනවා පිස්සු අඬනවා. හැම එකම කරනවා පාරේ. ඉතින් හරිම ෂෝයි මාර ෆන් එදා දවස. Quello è bello, vero? ඉතින් අපි දැන් ඔය යන්නේ කොලොස්සෙෝ වලට යන ගමන් තමයි. අපි තාම යනවා. මොකද ටික දුරක් ඇවිදන් යනවා වාහනේ පාක් කරලා. මොකද එතනටම යන්න බැරි නිසා වාහන වලින් අපි ඉතින් කට්ටිය පිස්සු නටනට යනවා. ඔය දැන් මාර සෙනගක් ඉන්නේ කොලොස්සෙෝ වල. එදා කියන්න බැරි තරම් සෙනගක් හිටියා. ඉතින් අපිට කොහොම හරි අපිට මල්වෙඩි බලන්න පුළුවන් තැනක පොසිෂන් එකක් හම්බුණා. ඒක නිසා අපිට ඒ වෙලේ ලොකුවට අවුලක් නැහැ. ඉතින් හරියටම 12 ලබද්දි මාරම විදිහට මල්වෙඩි පත්තු කරේ මිනිස්සු හැමත් සෑහෙන්න හිටියා. ඉතින් අනිවාර්යයෙන්ම දවසක එක්ස්පීරියන්ස් කරන්න ඕන එකක් තමයි කොලොස්සෙෝ ඇවිල්ලා වෙඩි බලන එක. මමත් ෆස්ට් ටයිම් තමයි මේ කොලොස්සෙෝ ආවේ 31st night. ඉතින් මාරම එක්ස්පීරියන්ස් එකක් ඒක ඇස් දෙකෙන් බලන්නයි. ඒ වගේම වීඩියෝස් උත් ගත්තා, ෆොටෝස් උත් ගත්තා. මාරම ෆන් එදා ඇත්තටම. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් රෝම් ඉන්නවා නම් එහෙමත් නැත්නම් කවදා හරි 31st night ඇවිල්ලා කපදාන්න සෙලිබ්‍රේට් කරන්න ඕන නම් අනිවාර්යෙන් කොලොස්සෙෝ දවසක ගිහින් බලන්නම ඕනේ. අපි ඉතින් ඔහම තමයි සෙලිබ්‍රේට් කරේ. ඊට පස්සේ මම නිරාකුරු පත්තු කරන්න ඕන නම් මම ඉතින් චූටි බබානේ නිරාකුරු පත්තු කරන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒ වුණාට ඉතින් මම try කරා. ඊට පස්සේ අපි දැන් ඔය ගෙදර යනවා. Siamo andati a casa mia perché il Capodanno è il giovedì 1 gennaio 2026 e nulla, io sto morendo di freddo, le mie mani sono fredde come una merda di freddo. Io qua... Aspetta, mamma, tau dammi ne. We done? Hey guys, welcome back to අපි ඉතින් මෙහෙම තමයි ළමයි පිස්සු වගේ hina වෙවි යනවා. ඉතින් මගේ outfit එක ගැන කියන්න බැරුව ගියානේ. මගේ outfit එක මම එදා ඇඳේ red and black. මොකද red තමයි 31st night අදින්නේ. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. vlog එකේ end එකටත් ආවා. ඊළඟ vlog එක එනකම් මොකද ළමයි ඔයාලා කරන්න ඕනේ?
අමතක නොකර මාව subscribe කරලා like කරලා comment කරලා share කරලා මාත් එක්ක හැමදාම ඉන්න ඕනේ. අමතක නොකර subscribe කරලා තියාගන්න. ciao ළමයි. bye bye.